සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. අද ඔයාලට අරන් ආවේ ලංකාවට පමණක් ආවේනික වූ ඉතා අලංකාර කුඩා මත්ස්‍යයෙක් වන ලේතිත්තයා ගැනයි. ශ්‍රී ලංකාවට ආවේනික කුඩා මත්ස්‍ය විශේෂයක් වන ලේතිත්තයා කිරිපිටේ කුලයට අයත් වෙනවා. මොවුන් ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 3ක් 4ක් ආසන්නව වැඩෙනවා. මෙරට නිරිත දිග මත්ස්‍ය කලාපේ ස්වභාවිකව තමයි මෙයාලා වාර්තා වෙන්නේ. ගැහැණු සතුන්ගේ ශරීරය සහ වරල්වල වර්ණය එතරම් දීප්තිමත් නොවුනත් පරිණත පිරිමි මසුන්ගේ අභිජනන කාලයේදී ඉතාමත් දීප්තිමත් වර්ණ පෙන්눔 කරනවා. මෙම වර්ණ ප්‍රභේදය අනුව වෙනස් වන අතර තද රතු, ලේ රතු සහ නිල් පැහැ වර්ණ ප්‍රභේද තුන ප්‍රධාන වශයෙන් මෙයාලගේ දැක ගන්න පුළුවන්. මෙහි සිටින ලේ තිත්තයන් නිල් පැහැති වර්ණ ප්‍රභේදයට අයත් වෙනවා. කැලණි ගංගා ද්‍රෝණිය සහ අත්තනගලුවය ආශ්‍රිතව අතු ගංගාවල සහ ශාඛාවල වර්ණ ප්‍රභේදය දැක ගන්න පුළුවන්. පිරිමි මසුන්ගේ ශරීරයේ පසුපස භාගයේ දීප්තිමත් ලානිල් පැහැයක් ගන්නවා. මෙරටට ආවේනික මත්ස්‍යයෙක්වත් ලේතිත්තයා මේ වන විට විදේශීයව විශාල වශයෙන් අභිජනනයට ලක් කරන විසිතුරු මත්ස්‍ය කර්මාන්තය තුළ ඉතාමත් සුලභ මත්ස්‍යයෙක් බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව මෙක්සිකෝව සහ කොලොම්බියාව වැනි රටවල ස්වභාවික පරිසරයට නිදහස් වූ ලේතිත්තයා බෝවීම වාර්තා වෙලා තියෙනවා. වර්තමානයේදී අවදානමට ලක්විය හැකි මත්ස්‍ය විශේෂයක් ලෙස ලේතිත්තයා නම් කර ඇති අතර වන හානිය, ස්වභාවික වාසස්ථාන අහිමිවීම සහ ප්‍රමාණය ඉක්මවා ස්වභාවික පරිසරයේ මොවුන් ඇල්ලීම මෙයාලගේ වඳවීමට ප්‍රධාන තර්ජනයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.